හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්නේ Free Fire එකේ CS rank up කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒවට tricks and tips තමයි මම කියලා දෙන්න අද හිතන් ඉන්නේ සහ ඔයගලන්ට අවශ්‍ය skills මොනවාද මොන වගේ දේවල්ද මොන වගේ ගන් වලින්ද සෙල්ලම් කරන්නේ ඒ වගේ දේවල් තමයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් කට්ටිය වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා නැත්නම් subscribe කරන්න දිගටම join වෙලා ඉන්න. මම අලුතෙන් තව මේ වගේ සුපිරි වීඩියෝස් කියනවා. සහ වීඩියෝ එක ඇත්තටම හොඳයි නම් like එකක් දාන්න. ඉතින් මගේ voice එක පොඩ්ඩක් කවල් ගිහිල්ලා ඇති. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මගේ ශ්‍රම තත්ත්වය පොඩ්ඩක් ප්‍රතිශාව වැඩි වෙලා තියෙන්නේ. ඉතින් කමන්නේ ඒ වුණත් මම වීඩියෝ ගේනවා. හරි ඉතින් අපි යන්නේ යන වීඩියෝ එකට. guys ඕගලන්ට සාමාන්‍යයෙන් මේ CS rank mod එක සෙල්ලම් කරනවා නම් ඔයගලන්ට අත්‍යවශ්‍යම දේ තමයි ස්කිල්ස් කියන්නේ. ස්කිල්ස් තමයි ඕනිම දේ. ඔයගලන්ට පේන ඇති මම ඉලයිට් මාස්ටර් දක්වා ආවා. මේ ඉලයිට් මාස්ටර් දක්වා ආවේ දවස් 7කින්. එතකොට හිතා ගන්න පුළුවන් කොහොමද ගේයිද කියලා. ඒ වුණත් කවන්නේ මේ කොහොමද මම සතියක් යනකට කලින් ඉලයිට් මාස්ටර් ගෙවුවා. මම පටන් ගත්තේ දැන් ඔව් වෙන දවසකට කලින්. හරි ඉතින් ඒවට මම හදපු ස්කිල්ස් තිබ්බා. ඉතින් ඔයගලන්ට 6-8 ඔබෙල්න ඕන එකක් දාන්න පුළුවන්. මැක්සිමස් උනත් දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මැක්සිමස් ගෙන් වෙන්නේ සාමාන්‍යයෙන් අපි ගේම් එකේ normally මෙඩියක් ගහද්දී වේගය කියන්නේ මෙඩ් කිට් එකක් ගහද්දී වේගයක් තියෙනවානේ. ඒ වේගයට වැඩිය 100 මම හිතන්නේ 25කින් හරි මොකක් හරි එහෙම 0.25 කියන්නේ කොහමද එහෙම ගානකින් වැඩි කරනවා. ඉතින් එතකොට ඔයාලට වේගෙන් මෙඩියක් ගහන්න පුළුවන්. 6-8 ඔබෙන් ඉන්නේ සාමාන්‍ය වෙස්ට් එකට මාර විදිහට ඩැමේජ් වෙනවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. මම හිතන්නේ ඉතින් කෙලිකින් වෙන්නේ සාමාන්‍ය මොමන්ට් ස්පීඩ් එකට වැඩි ගන්න 100ට ගානකින් මම හරියට මතක නැහැ 100කින් වගේ. ඉතින් අපි ගිහිල්ලා බලන්න පුළුවන් වුණා. ඔයගොල්ලන් පේනවා ඇති ස්පීඩ් ඉන්ක්‍රීසිබල් by 106ක් කියලා. ඉතින් ඒ පේන ඇති 106කින් වැඩි වෙනවා. එතකොට 100 නම් මොමන්ට් ස්පීඩ් එක තියෙන එයාගේ 100 දක්වා වැඩි වෙනවා. ඉතින් ඒක තමයි කෙලිකින් වෙන්නේ. ඊට පස්සේ නයිරකින් ගත්තොත් එයාට පුළුවන් සාමාන්‍යයෙන් බෝල් එකක් ගැහුවට පස්සේ අපේ හෙල්ත් එක වැඩි කරන්න. හෙල්ත් ඒ කියන්නේ බෝල් එක වැදුනාට පස්සේ අපේ හෙල්ත් එක වැඩි කරන්න. ඉතින් ඒක වටිනවා ගොඩක් වෙලාට. සහ ආයේ වූකුම් දා ගන්න. ඔයගොල්ලන් වූකුම් දාගත්තොත් ඔයගලන්ට ගොඩක් වටින දේවල් මේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට දිනවන්න පුළුවන් තත්ත්වයට එනවා මැච් එක. හැබැයි හැම මැච් එකෙම සාර්ථක වෙනවා කියලා මම කියන්නේ. හැබැයි ඉතින් ඔයගලන්ට කැමති විදිහට ස්කිල් එක දාගන්න පුළුවන්. හරි ඉතින් guys ඔන්න ඕක තමයි ඇත්තම කිව්වොත් එහෙම ස්කිල්ස් ටික. ඉතින් අපි ට්‍රේනින් එකට ගිහලා බලමු මොනවද මේවට ගහන ගන් කියලා. මේවට අවශ්‍ය ගන්. හරිද? හොඳයි ඉතින් අපි ට්‍රේනින් එකට යමු. ඉතින් guys ඔන්න මම ට්‍රේනින් එකට ආවා. ඉතින් අපිට අවශ්‍යම ස්කිල්ස් මොනවද මේ ස්කිල්ස් මොනවද කියලා අපි දැනගත්තානේ. දැන් අපිට තියෙන අවශ්‍යම ගන් මොනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ ෆස්ට් රවුන්ඩ් එකේ ගහද්දී සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට හම්බෙන්නේ USP එකක් නේද? ඔව් හැමෝටම හම්බෙන්නේ USP එක කියලා දන්නවනේ මම. ඉතින් USP එකෙන් ගහනවා නම් USP එකෙන් ගහන්න. මොකද කොයින් 500ක් නේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඔයගොල්ලන් USP එකෙන් ගහලා කොහොම හරි මැච් එක ගොඩ දාගත්තොත් දෙවෙනි මැච් එකේදී ඔයාලට කොයින් 500ක් එක තව කොයින් මම හිතන්නේ දැන් හිතමු ඔයා කිල් දෙයක් දෙන්න කියලා ඔයාලට හම්බෙනවා එහෙම වුණොත් 1500ක් කියලා. කිල් දෙයක් දෙන්න 1500 එතකොට 2000ක් කෙලින්ම හම්බෙනවා. 2000ට තියෙන හොඳම ගන්නයක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට සාමාන්‍ය ඔයාලට ගහන්න පුළුවන් ගන්නයක් කියලා ආමරුයි අවශ්‍ය ඕලුයි දාගන්න තමයි තියෙන්නේ. හරිද? හරිම සරලයි. ඉතින් පුළුවන් නම් USB එකෙන් ගන්න එහෙම බැරි නෑ. ඉතින් කවන්නේ නෑ. ඉතින් ඔයාලට වෙන ගන්නයක් පාවිච්චි කරන ආරක ලේසින්ස තමයි එහෙම කිව්වේ. හරි ඉතින් අපිට ඊට පස්සේ ගහන්න පුළුවන් ගන් ගත්තොත් සාමාන්‍ය එහෙම ඔයා SMG යූස් කරනවා නම් හොඳයි. ඉතින් ඔයාලට හෙඩ්ෂොට් ගහන්න පුළුවන් නම් SMG මාරයි. MP40, P90, UMP, MP5 ඕවා තමයි මම නම් හොඳ Thompson ගහන්න පුළුවන් නම් තවත් හොඳයි ඉතින්. මට නම් හොඳ ගන් ටික ඕවා තමයි. ඉතින් ඕගන් දැන් ඔයගලන්ට හෙඩ්ෂොට් ගහගන්න බැරි කෙනෙක් නම් ඒ කියන්නේ සාමාන්‍ය SMG එකකින්වත් ගහගන්න අමාරු නම් ඉතින් ඔයගලන්ට ගන්න තියෙන්නේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එවිල්ලා ඕගලන්ට ආස ගන්න. ඕගලන් වඩාත්ම ආස ගන්න නිසා ඕගලන්ට වඩාත්ම පුළුවන් ගන්න. මට සාමාන්‍ය මට්ටමකින් එහෙම ඉතින් ලොකුවට බෑ හැබැයි MP40 නම් සාමාන්‍ය මට්ටමකින් පුළුවන්. ඉතින් මම පුළුවන් විදිහට try කරනවා. ඉතින් හැමතිස්සෙම ට්‍රේනින් ඇවිල්ලා පුළුවන් විදිහට ඔන්නෝම මූවමන්ට් මේ දදා සෙල්ලම් කරනවා. ඔයගලන්ටත් කරන්න තියෙන්නේ වැඩි දෙයක් නෙමෙයි. මේ විදිහට මූවමන්ට් දදා සෙල්ලම් කරන්න. හරිද? ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් හුරු වුණාට පස්සේ යන්න CS එකට. ඊට පස්සේ ඔයගලන් වැඩි හරියක් කරන්න ඕන දෙයක් තමයි හරි මම තාම ගන් ටික කිව්වේ නෑනේ. ඉතින් MP40 ඊට පස්සේ ගන්න. ඊට පස්සේ ඔයගලන් පුළුවන් මම කියන්නේ සාමාන්‍ය මැච් එකක් දිනවන්න පුළුවන්. හේස්ට් එකක් උනත් ගහන්න පුළුවන් ගන්නයක් තමයි AWM කියන්නේ. ඉතින් මේ ගන්න එක පුළුවන් නම් ඔයගලන් පුළුවන් විදිහට සෙල්ලම් කරන්න බලන්න. ඒ කියන්නේ මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එවිල්ලා
මෙහෙම ගහන්න try කරන්න. ඒ කියන්නේ එක සැරේ shot එකක් ගන්න බලන්න. ඉතින් මම sensitivity වගේ පෙන්නන්න. sensitivity ගත්තොත් එහෙම ඔයාලට පේන ඇති ස්නයිපර් ස්කෝප් කියන එකේ 125 තමයි මම දාලා තියෙන්නේ. ඉතින් මට ඒක වදිනවා. ඒ කියන්නේ shot එක ගහගන්න පුළුවන් කොහොම හරි. ටක් ගාලා මෙන්න මෙහෙම shot එක ගහන්න පුළුවන් තත්ත්වයට හදාගෙන. දැක්කම දැන් බෑ ඔන්න මට. දැන් කලින් වගේ AWM නෙමෙයි දැන් තියෙන්නේ. ඒ වුණාට කමක් නැහැ. ඉතින් ඔයගොල්ලන් try කරන්න බලන්න කොහොම හරි. ඉතින් මේ ගන්න එකයි වූකුන් උයි දාලා ගහනවා කියන්නේ I think enemy හතරටම නෙමෙයි ඕන එකක වඩා ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔහම headshot ගහන්න පුළුවන්. වූකුන් දාලා ඉදී අර අනිත් එනිමිට ගහගන්නත් අමාරුයිනේ. ඉතින් ඔහොම තමයි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ බලන්න first shot එක ගහුවට පස්සේ දෙවෙනියට වූකුන් දාලා ඊළඟ shot එක ගහන්න. ඉතින් එහෙම try කරන්න ඔයාලට ගොඩාක් ලේසියෙන් elite master ගන්න පුළුවන්. මම elite master ගහනකම්ම කරේ AWM ගහපු එක. ඉතින් AWM එකෙන් ගහලා haste ඉඳලා හෙනට යලන් තිබ්බා. ඒ වුණත් ඒ කියන්නේ සමහර මැච් වල AWM ගහන්න බැරිකොට මම පරාද වුණා. ඉතින් ඒක වෙනම කතාවක්. හරිද? මේ ඉතින් AWM ගහන්න පුළුවන් තරම් try කරා. ආයේ ඔයගලන්ට මේ AK47 ගන්න පුළුවන්. ඒකත් හොඳයි. ඒකෙන් හොඳට headshot වදිනවා. මේ ගන්න එක. සහ අනිත් ගන්න වලින් හොඳයි. ඉතින් ෆාමස් එක දිගට වෙඩි තියාගෙන shoot කරගෙන ගියොත් එහෙම ටක් ගාලා එනිමියට උන්දාන්න පුළුවන්. මේ ග්‍රෝසා කියන X කියන ගන්න එක නම් මට ඇත්තට ලොකු ගණන් නෑ. ඉතින් ගහන්න පුළුවන් කට්ටිය ගහන්න. ස්නයිපරයි ෂොට් ගන් එකකට ගත්තොත් නම් ඉතින් 6 ෂොටියයි දෙකේ ෂොටිය තමයි මම අනුමත කරන්නේ. ප්‍රෝගන් උතාලන්නේ. මැක්සිමම් නම් මට ලොකුවට මේකක් නෑ. මොකද එහා පැත්තේ එක්කන හෙඩ්ෂොට් හැදුවොත් හැගේ ඉතින් මේ මැක්සිමම් එකකින් වැඩක් නැති වෙනවා. ඉතින් පුළුවන් නම් ඉතින් 6 ෂොටියකින්වත් ගහන්න ටක් ගාලා ඩවුන් දා ගන්න පුළුවන් ගන්න එක. හරි ඉතින් අපි ඊළඟට යන් මොනවාද මේ ඊළඟට අපි කරන්න ඕනේ මේ රෑන්ක් එක අප් කරගන්න නම්. ඉතින් අපි යන් ලොබියට. hello ඉතින් guys අපි දැන් ලොබියට ආවා. ඉතින් ඊළඟ ටිප්ස් තමයි ඕගොල්ලෝ හැමතිස්සෙම පුළුවන් තරම් ටීම් වර්ක් එකෙන් සෙල්ලම් කරන්න බලන්න. හැංගිලාවක් නෙමෙයි. හැංගෙන්න ඕනි අවස්ථාවල හැංගිලා සෙල්ලම් කරන්න. පුළුවන් තරම් ටීම් එකක් හදා ගන්න බලන්න. හොඳ වැඩෝ ඉන්න ටීම් එකක්. සාමාන්‍ය කට්ටිය වගේ නම් අමාරුයි. ඉතින් හරිද? يعني මං කියන්නේ ඒ කට්ටිය බෑ කියලා පුළුවන්. ඒ වුණත් අර ඔක්කොම හැංගිලා ගහන සෙට් එකක් වුණොත් එතකොට දිනන්නත් බෑ. අනිවාර්යෙන් හොඳට රෂ් කරන්න පුළුවන් ෆයිට් එකක් දෙන්න පුළුවන් දෙන්නෙකුයි හැංගිලා ගහන්න පුළුවන් දෙන්නෙකුයි ඉන්නවනම් වඩාත් සුදුසුයි. හරිද? ඔයාට ටීම් එකක් නැත්තම් ඔයා සෝලෝ අප් කරනවා නම් ඉතින් ඔයා වැඩි හරියක් ටීම් එකකින් සෙල්ලම් කරනවා. අනිත් මේ ප්ලේයර්ස්ලත් එක්ක හොඳට يعني කතා කරන්න බැරි නම් කමන්නේ මේ සහයෝගයෙන් ඉන්න. ඉතින් ඒක තමයි ඊළඟ ටිප් එක. ඉතින් හැංගිලා ගහනවාවත් නෙමෙයි AWM ගහද්දී නම් පුළුවන් තරම් ළඟ ගහන්න දඟලන්න එපා. දුර ගහන්න බලන්න. ඉතින් හැංගිලා මම ඒ වගේ ගන්න කිව්වා. වැඩි හරියක් AWM එකෙන් ගහද්දී ඔයගොල්ලෝ මේ අපි කිල් දාගන්න එක තමයි ફોකස් කරන්න ඕනේ. අපේ අනිත් ටීම් මැස්ට මේ කිල් දාන්න උදව් කරන එක. ඒකෙන් අපිට ඇසිස්ට් වෙනවා සහ අපි ඉතින් මැච් එක දිනනවා නිකන්. අන්න ඕක තමයි මේ ඊළඟ ටිප් එක. ඉතින් ඔච්චර තමයි දැන්ට වීඩියෝ එක මම ඉස්සරහදී මේක තව ප්‍රායෝගික ලෙස මැච් එකක් එක්ක ගේන්න. ඉතින් දැන්ට මට පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති වෙනවා අනිවාර්යෙන් ලයික් එකක් දාලා දිගටම ජොයින් වෙලා ඉන්න මාත් එක්ක. හොඳයි එහෙනම් guys එහෙනම් good bye.